අද අපි අරගෙන ආව N5ට අදාළ 6 වෙනි පාඩමේ ඉතුරු ග්‍රැමර් කොටස. මේකෙදී අපි කතා කරන්නේ මසෙන්කා සහ මෂෝ කියන ග්‍රැමර් කොටස් දෙක. මුලින්ම බලමු මොනවද මේ මසෙන්කා හා මෂෝ කියන්නේ කියලා. මසෙන්කා කියන එක අපි පාවිච්චි කරන්නේ පුද්ගලයෙකුට යෝජනාවක් හෝ ආරාධනාවක් කරන්න. මේක ගොඩක් ආචාරශීලී ක්‍රමයක්. මේකෙන් අපි පුද්ගලයෙකුට යෝජනාවක් හෝ ආරාධනාවක් කරලා ඔහු හෝ ඇය ඒකට කැමතිද යන්න ඇසීම සිදු කරනවා. ඉතින් මේකෙදී අපි පුද්ගලයාගේ කැමැත්තට ගරු කරනවා කියන අදහස තමයි දෙන්නේ. ඉතින් ඊළඟට આવොත් මෂෝ කියන දෙය මේක භාවිතා කරන්නේ තමා විසින් කරනවමයි කියලා හිතාගෙන ඉන්න දෙයකට තවත් කෙනෙකුට එකතු වෙන්න කියලා ආරාධනාවක් එහෙම නැත්නම් යෝජනාවක් කරන එක. ඉතින් ඔයාලට පේනවා මේ මසෙන්කා සහ මෂෝ කියන ග්‍රැමර් කොටස් දෙකම භාවිතා වෙන්නේ යෝජනාවක් එහෙමත් නැත්නම් ආරාධනාවක් කරන්න. ඒත් ඒක භාවිතා වෙන අවස්ථාව අනුව අදහස වෙනස් වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද මේකේ ක්‍රියාපදය හදාගන්නේ කියලා. ඉතින් මේකේ ක්‍රියාපදය හදාගන්නේ සාමාන්‍යයෙන් අපේ තියෙන මස් කේවල. ඒ කියන්නේ මස් වලින් අවසන් වෙන ක්‍රියාපදයේ මස් ඉවත් කරලා ඒකට මෂෝ එහෙමත් නැත්නම් මෂෝකා මසෙන්කා කියන පද එකතු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන ඉන්නවා අසොබි මස් කියන ක්‍රියාපදය. මෙන්න මෙයාගේ මස් අයින් කරලා ඒ වෙනුවට මසෙන්කා කියන එක එකතු කරලා තියෙනවා. මෙතනදී මෂෝ කියන එක එකතු කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක ක්‍රියාපදයට හරවගන්නේ. ඉතින් ඊළඟට අපි බලමු මොනවාද මෙන්න මේ මසෙන්කා සහ මෂෝ කියන එකට අදාළව දීලා තියෙන උදාහරණ කියලා. ඉතින් පළවෙනි උදාහරණය තියෙනවා සවස ඇවිදින්න යන්න කැමතිද? එහෙමත් නැත්නම් ඇවිදින්න යන්න එනවද? යොරු අසොබි මසෙන්කා. ඊළඟට තියෙනවා සවස ඇවිදින්න යමු. යොරු අසොබි මෂෝ. අසොබි මෂෝ. සවස ඇවිදින්න යමු. ඇවිදින්න යමු කියන අදහස තමයි මේ කොටසේදී හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකෙදි පේනවා මසෙන්කා භාවිතා කරනකොට අනිත් කෙනාගේ අදහස බලාපොරොත්තු වෙනවා වගේම Taman ඍජුවම තීරණයක් අරගෙන නැහැ. ඒ කියන්නේ මෙතනදී ඇවිදින්න යන්න කැමතිද කියලා අනිත් කෙනාගේ කැමැත්ත හෝ අකමැත්ත විමසීමක් සිද්ධ කරනවා. නමුත් දෙවෙනි ක්‍රමයේදී කියන්නේ මෂෝ කියලා භාවිතා වෙලා තියෙන කොටසේදී නිශ්චිතවම තීරණය කරගෙන ඉවරයි ඇවිදින්න යන්න. අනිත් කෙනාට ඒකට එකතු වෙන්න ආරාධනාවක් තමයි කරන්නේ. ඉතින් අපි බලමු මේ විදියට තවදුරටත් කොහොමද මෙන්න මේ මසෙන්කා සහ මෂෝ කියන එක පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟ උදාහරණ විදියට තියෙනවා ඉෂ්ෂෝනි කෝබේ කිමසෙන්කා. ඒ කියන්නේ එකට කෝබේ යන්න කැමතිද? මේ ඉෂ්ෂෝනි කියන වචනේ තේරුම එකට එකතු වෙලා කියන අදහස. ඉතින් මෙතන පොඩි දෙයක් මතක තියාගන්න ඕන. ඉෂ්ෂෝනි කියන වචනය මෙන්න මේ මසෙන්කා කියන වචනයත් එක්ක යාළු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මසෙන්කා ඉන්නේ කොහෙද? ඉෂ්ෂෝනි කියන කෙනත් එතනම ඉන්නවා. ඉතින් මේකෙදි එකට කෝබේ යන්න කැමතිද කියන එකේදී වෙන අනිත් කෙනාගේ මම කලින් කිව්වා වගේම අනිත් කෙනාගේ කැමැත්ත හෝ අකමැත්ත මොකක්ද කියන එක පිළිබඳවත් විමසීමක් කරලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙනවා චොත්තෝ යසුමි මෂෝ ටිකක් විවේක ගමු. මෙතන මේ චොත්තෝ කියන එකේ අදහස තියෙන්නේ ටිකක් පොඩ්ඩක් කියන අදහස. ඉතින් මේකෙදී යසුමි මස් කියන ක්‍රියාපදේ මස් ඉවත් වෙලා මෂෝ කියන එක එකතු වෙලා තියෙනවා. මේකෙදී ඔයාලට පේනවා වෙනත් කෙනෙකුගේ අදහසක් බලාපොරොත්තු වෙලා නැහැ. ඍජුවම තමන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. අනිත් අයට එම ක්‍රියාව කරන්න ආරාධනාවක්. එහෙමත් නැත්නම් යෝජනාවක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ යසුමි මෂෝ විවේක ගමු. එයා තීරණය කළ ඉවරයි විවේක ගන්න. අනිත් අයටත් කියනවා විවේක ගන්න එන්න කියලා. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ මසෙන්කා සහ මෂෝ කියන ග්‍රැමර් කොටස් වලින් හැදෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා. ඉතින් මේකෙදි තියෙනවා අෂ්තා ජෝජිනි එකිදේ අයිමෂෝ. හෙට 10ට දුම්රිය ස්ථානයේදී හමු වෙමු. වකරි මෂ්තා. තේරුණා. ඉතින් මේ මෂෝ වලින් අපිට යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපිට උත්තර දෙන්න පුළුවන් විදිය තමයි වකරි මෂ්තා. ඒ කියන්නේ තේරුණා කියලා උත්තරය. ඉතින් ඇත්තටම මේකෙදි සරලව ගත්තොත් මේකේ අදහස වෙන්නේ එයා යෝජනාව ඉදිරිපත් කරපු යෝජනාවට ස්ථානයේදී හමු වෙමු කියලා. ඒ කියන්නේ එයා තීරණය කරලානේ අපිට කියන්නේ. එතකොට අපි ඒක තේරුණා. එහෙම නැත්නම් හා කියන අදහස තමයි ලබා දෙන්නේ. ඉතින් මේකෙදි ඊළඟට තියෙනවා අෂ්තා ටෙනිසෝ ශිමසෙන්කා. හෙට ටෙනිස් සෙල්ලම් කරන්න කැමතිද? ඊ දෙස්නේ. හොඳයිනේ. ඉතින් මෙතනදී මසෙන්කා වලින් ප්‍රශ්නය ඇහුවම ඊ දෙස්නේ නියමයිනේ කියන අදහස තමයි ලැබිලා තියෙන්නේ. කියන්නේ එයා කරපු යෝජනාවට අපි කැමති වුණා කියන අදහස.
ඉතින් මං අද පොඩි වෙනසක් කලා මේ පාඩමේ. මම මේකේ අවසානට රේංජ කොටසක් එකතු කරා. ඉතින් මේකෙදී මම ප්‍රශ්න 3ක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලා උත්තර ලියලා අපිට උත්තර ටික කමෙන්ට් එකක් විදියට දාලා තියන්න. මං හිතනවා මේක හොඳ වෙයි කියලා. ඒ කියන්නේ ඔයාලට හරියටම ඔයාලා පාඩම තේරුම් ගත්තද නැද්ද? කොහෙද අමතක වුනේ? මොන වගේ තැනද බලා ගන්න ඕන කියන එක ගැන පොඩි අවබෝධයක් ලැබෙයි කියලා. ඉතින් ඔන්න එහෙනම් අපේ 6 වෙනි පාඩම මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟට 7 වෙනි පාඩමෙන් හමු වෙමු. සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. මතානේ.